අපිට හැමදාම උයා ගන්න බස් ටික කන්නත් නැහැ. බලන්න කියලා අසුව. දැන් අවුරුදු 7 අපි දැන් අපිට දැනගෙන ගිහිල්ලා ගොවිතැන බතක් කරගන්නත් බැහැ කියලා දොරක් හදාගන්නත් බැහැ. ටැංකිය ඇති බලන්න තියෙන්නේ. ඒක දැන් මේක පරද්ද කරන්නේ දැන් මේ සමාජ අත්‍තර කරන්න මේකට දැන් අපි ගත නියමාවලිය කරනවා. දැන් මම ඉස්සත් කරන පහළ අතුරු ගම්මානට. ගානේ කරලා පොඩි ළමයාගේ මම ඔන්නදම් තේනා දුන්නා. අපි මොන්නේ කරන්නේ මේ අපේ විපු පෙරල් දෙවිලා මේ වඩාන් මල්ලි තමයි පුළුවන් බේරෙන්න තියෙන නිසා. ඕකේ එයා තමයි කොහොමද බේරගෙන තියෙන්නේ නැත්තම් අද අපිට මොකද? ඒක තව අඩි භාගයක් නැහැදලා නම් මේ ඔක්කොම ජීවිතේ නේද? අපි ජීවිතේ යෝගින් ඉඳලා ගන්න එක ප්‍රතිනේ. තමයි ඉතින් ළමයි ටික මෙතන හිටියේ මම එනවා. මෙතන ඒ අම්මයි. අපේ කාමරේ හිටියා නම් එහෙම. අර චූටි එක්කනයි තමයි චූටි චූටි කාලේ වෙන්නේ එතන ඉඳන් ඉඳලා. හා හා. කාල් බයලා තියෙනවා. අල්මාරි අතින් බහලා තියෙනවා. මෙතනින් දෙකක් ගැහුවා. මේ මෙතෙන්ද ගැහුවේ එකයි. ඊට පස්සේ මොනවද කියන්න දන්නේ අපි තුවාල වෙලා ඉස්පිතාලේ යන්න ගියා. ඉස්පිතාලේ යන්න වාහනයක්වත් තිබ්බේ නැහැ. ළමයි කරගෙන යන්න තිබ්බේ නැහැ. බොහොම මරින් මෙහි ගමේ ගාමාර සකලක තියලා බයික් එකේ යන්න ගිහලා මම අපේ හිතේ වැඩි සද්දය වුණා. ඒක මම ඉන්න පුතා මම උත්තර මං කරේ ඉඳවුවා. මට අස්වෙන්නේ නැහැ පුතේ. ඊට පස්සේ ගිහින් ඉඳගෙන මීට පහක් කියලා මේ පොතක් හවිලා වදුරා මාත්තා. ඊට පස්සේ මොනවා වුණාද කියලාවත් දන්නේ නැහැ.
යන්නද නේද? යා කොහෙද බලන්නට එහෙමවත් නෑ. දැන් ඔය අද ගෝයන් කපන්නේ දැස්ලා ඉත කුඹුරේ ගෝයන් කපලා ඉන්න ආටි ගහනවා කියලා ආපහු වලට එන දේවල් වෙයි. ආ ඉස්කෝලේ ගිහලා ඉතින් හතර මාරේකට ආපහු ළමයි දේවල් වලට එන්න දක්වා. ගිහලා නැහැ.